අයිබෝන් අද අපේ චැලෙන්ජ් එකේ 5 වෙනි දවස. අද රෙස්ට් ඩේ එකක්. ඉතින් මේ වෙනකොට අපි කලෙක්ටිව්ලි reps 3826ක් කරලා තියෙනවා. ඉතින් මේ චැලෙන්ජ් එකට සම්බන්ධ වෙලා ඉන්න ඔයා ඇත්තටම විශේෂ පුද්ගලයෙක්. මොකද මේ චැලෙන්ජ් එක ගැන ගොඩක් කට්ටිය අපෙන් විස්තර ඇහුවා. හැබැයි හැමෝටම චැලෙන්ජ් එකට ජොයින් වෙන්න බැරි වුණා. මොකද තමන්ගේ ඇත්තටම මේ වගේ චැලෙන්ජ් එක බාර ගන්න තමන් පොඩ්ඩක් ධෛර්යවන්ත වෙන්න ඕන, වීරියවන්ත වෙන්න ඕන, වෝරිය කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔයා මෙතනට සම්බන්ධ වෙලා ඉන්නවා කියන්නේම ඔයා ඇත්තටම විශේෂ පුද්ගලයෙක්. ඒකේ හින්දා පහුගිය දවස් කීපේ ඔයාට reps ගන්න කම්ප්ලීට් කරගන්න බැරි වුණත් ඔයාගේ තිබ්බ එදිනෙදා ජීවිතයේ වැඩ නිසා ඔයාට මේ චැලෙන්ජ් එක ෆුල් කමිට් වෙලා කරගන්න බැරි වුණා නම් කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට පුළුවන් අද ඉඳන් වැඩේ පටන් ගන්න. වොරිය කෙනෙක් කියන්නේ හැමතිස්සෙම වැටි වැටි නැගිටින පුද්ගලයෙක්. කොච්චර වැටුණත් තමන්ට නැකිටින්න තියෙන ආශාව අතහරින්න. ඉතින් අපිට වොරියර්ස් ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. අපි ෆේල් වෙන හැම අවස්ථාවකදීම මොකද කරන්න කියන එක ගැන. ඒකට සරලම දේ තමයි අපි ඕනම වෙලාවක ජීවිතේ ෆේල් වුණාම අපි උත්සාහවන්ත විදියට වැඩ කරලා තමන්ට ෆේලියර් එකකට මුහුණ දෙන්න වුණාම කරන්න ඕන එකම දේ තමයි no regret, no guilt, no shame, no drama. ඩ්‍රාමා එකක් කර ඉන්න නැතුව ඒ වෙලේම නැගිටලා Tamanට පුළුවන් උපරිමයෙන්ම ආපහු ඊළඟ දවසේ ඉඳන් පටන් ගන්නවා. ඊළඟ මොහොතේ ඉඳන් පටන් ගන්නවා. ඉතින් ඔයා මේ චැලෙන්ජ් එකේ පහුගිය දවස් කීපේ Tamanට පුළුවන් උපරිමයෙන් කරන්න බැරි වුණා නම් ඩිසපොයින්ට් වෙන්න එපා. Taman ගැන ඩිසපොයින්ට් වෙන්න එපා. මොකද කිව්වත් වගේම ඔයා මෙතන සම්බන්ධ වෙලා ඉන්නවයි කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම විශේෂ පුද්ගලයෙක්. අද ඉඳන් පටන් ගන්න. ආපහු අදිෂ්ඨානයක් ගන්න මේ චැලෙන්ජ් එකේ ඉතුරු දවස් කීපය Tamanට පුළුවන් උපරිමයෙන්ම එදිනදා වැඩ කොච්චර තිබ්බත් ඒක සූක්ෂමව ස්ට්‍රැටජයිස් කරලා Tamanගේ තියෙන මේ reps ගන්න Tamanට පුළුවන් උපරිමයෙන්ම කරනවායි කියලා හිතා ගන්න. ඉතින් අපි මේ චැලෙන්ජ් එක දිගටම කරගෙන මේ චැලෙන්ජ් එක අනිවාර්යයෙන්ම තව දවස් කීපයක් යද්දීම ඕගොල්ලන්ට ගොඩක් ලොකු ප්‍රෝග්‍රස් එකක් Taman ගැන ලොකු සතුටක් ඇති වෙනවා. Taman ගැන ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. මොකද ඔයා Tamanට වචනයක් දුන්නාම ඒ වචනය ඒ විදිහටම ඉෂ්ට කරන එක්කෙනෙක්, ඒ වචනේ follow through කරලා ඔයා ඒ වැඩේ හරියටම කරන එක්කෙනෙක් කියලා. හරි. එහෙනම් අද ඉඳන් ලොකු අදිෂ්ඨානයක් ගන්න අපි මේ චැලෙන්ජ් එකේ ඉතුරු දවස් ටික Tamanට පුළුවන් උපරිමයෙන් කැප වෙලා අපේ ජීවිතේට ලොකු වෙනසක් ඇති කරගමු. ජය වේවා.